මේ පාර වෙසක් බලන්න යනවත් වාහනයක් නැහැ නේද? ඒක කවුද බෑ එක්කයි යන්නේ? එබා මිනන්ගේ කවිසෙයි උන් දෙන්නත් කතා කරානේ. අයියට ඔක්කොම මොකක් හරි කියන්න බා. බල අයියෙන් ආපහු වාහන ගන්නවා. අයියට කියලා බලමු අපි වාහනයක් කායෙන් හරි ඉල්ල ගනීනේ අයියා. යවන්කෝ බලන්න. අයියේ Đấy, නෑ අයියේ. đấy, bớt rồi, tiếp à? නෑ වෙසක් එකට යන්න බයික් එක සෙට් කරලා දෙනවා. Bike කියන්නේ. මොන හිතන්නේ නැහැ බං බයික් එක හම්බෙයි කියලා. හරි මම බලන්නම්. ගිය පාරත් ඔයා කිව්වා බයික් එක සෙට් කරලා දෙන්නම් කියලා. නැද්ද? ඔබයි බයික් එක මොකද කළේ? කොහොම හරි කරලා බයික් එකක් වල දෙන අරුන් යනවා. අපිට බයික් එකක් නෑ යන්නේ. කිව්වා තමයි බං. මම බලන්නම්කෝ. බා මිලංගෙන් පොඩ්ඩක් ආපන් ගිහලා. හරි අයියේ. ඒක මොකෝ වෙන්නේ? මොනා වෙන්නද බා? කපන යම වානේ මේ තියෙන්නේ බා වාහනය. දෙනුනේ නාලගයි. බලමු අපි මල්ලිත් ඉන්නවා බා. දැන් තිබොත් එම දාගෙන යමු. හරි බා. එක්ක ඕනේ නැහැ බා උන් දෙන්න එක්ක. ඔව් ඒ බා. උංගා සල්ලිත් නෑනේ බා. ඔව් බා මේකට තෙල් ගන්නත් බෑනේ බා. උන් ගත්තේ සල්ලිත් නැහැ. ඔන්න උන්ව දාලා යමම් බං යන්න. අමිලන්ගේ කවිසේ කොහෙද දන්නේ නැහැ නේ. ආම්මට හරි ඉන්නේ බා. ආම්මට උන් දෙන්න ට්‍රීල් එකේ ඉන්නේ. ගිහලා අහලා බලමුද අපි එක්ක යනවද කියලා. ආ? බලමු. ආ කී බා? මේ පාර වෙසක් බලන්න යන්නේ මොකේද බා? මේකේ තමයි බා. මට යමලිට ඇයි නිකක් නැද්ද? මාත් බෙල් 500 දීලා එන්නේ බා. මුගෙන් ආපා. ඔව් බා. උඹලා එක්ක යන්නේ ඉතින් උඹලා ඇත්තේ සල්ලිත් නැහැනේ බා. උඹලා යන දියාක ඵලයන් බා. හරි බං හරි. අපිට සල්ලි නැති නිසානේ බං මේ ඔක්කොම. ඔව් බා අයියේ. අපි යමන් බං. බයික් එකක් වාගමු. මුගෙන් ඔක්කොත් අහමු නේ බං. මචං ආ ඔව් ගිය බා. බයික් එකක් නැද්ද බං ඉල්ල ගන්න වෙසක් බලන්න යන්න. නැද්ද බං? නෑ මටත් තියෙන එක විතරයි මාත් මේ යනවා බා. හරි බං අවුලක් නැහැ. නේ බං. උන් දෙන්න පව්. මගේ වාහනයක් නම් මම එක්කන් යනවා. මම එතන උන් දෙන්නට කතා කරපු විදිය වැරදි තමයි. ඒත් මට ඒ වෙලාවේ වෙන දෙයක් කරන්න තිබ්බේ නෑ. බණ්ඩුවේ මල්ලේ දෙන්න පව්ව. උන්ට වෙසක් බාන්න යන වාහනයකුත් නෑ. මා කරන්නද? ඒ මොකද බෑක් එක? නෑ මල්ලි. මම මේ දුර රස්සාවකට යනවා. මේ මම එකතු කරපු සල්ලි මේක අපේ මල්ලිට බයික් එකක් කරන් දෙන්න මල්ලි ඔයා අරන් දෙන්න. හරිද? මං ගිහලා මල්ලි පරිස්සමෙන් ඉන්න. අරුන්ට නම් පිස්සුද කොයිද? සල්ලි නැති උන් එක්කන් යන්න. මට පිස්සු නෑ. සල්ලි නැති උන් එක්කන් යන්න. මගේ වාහනේ කොහමත් එක්කන් යන්නේ. එච්චරයි. පේනවනේ බා. වෙසක් නෙමෙයි මොනාවත් අපිට කවුරුත් නැහැ බං බයික් එකක් අක්කක් දෙන්න. වෙසක් එකට කොල්ලෝ අසරණ වෙන්නේ මෙන්න මේකටයි බා. වාහනයක් නැහැනේ බා. අපිට කවුරුත් වාහන දෙන්නේ නැහැනේ බා.
පේනවනේ බා. ලෝක තමයි මං ජීවිතේ. මචං ඔය මචං කියපන්. උඹලගේ සල්ලි වගේ දීලා ගියා උඹලට බයික් එක කරන් දෙන්න කියලා. උඹලගේ දුර රස්සාවට ගියා බා. මම උඹලට බයික් එක කරන් දෙන්න. පරිස්සමෙන් පැදපන්. මම දුක් මාසෙ අම්බ කරපු සල්ලි බා. එන මචං මං ගිහින් එන්න. හරි බං පරිස්සම් බලන්න. මචං එන බයික් එක ඇතුළ. පරිස්සමෙන් පැදපන්. අයියා තමයි බං චරිතේ. එහෙනම් මල්ලි අපිට දැසක් කළට යන්න බයික් එකක් හම්බුණානේ.